මැහුම් වලට ආස කරන මගේ ඩාර්ලින්ලා ටිකව අදත් ඉතින් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔයා ආධුනික කෙනෙක් වුණත් මහන්න පුළුවන් විදිහට මම A-line block එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලාද මම කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරගෙන bell button එකත් press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම notification එක ගෙන්න ගන්න. අද අපි බලමු A-line block එක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මම මගේ මිමි වලට අනුව තමයි මේක නිර්මාණය කළා වල පෙන්නන්නේ. ඔයාලගේ ඕන මිමි ආකාරයකට මේක හදාගෙන ඔයාලට A-line block එකක් විදිහට හඳ ගන්න පුළුවන්. බලමු අපි මම මිමි අරන් තියෙන මේ විදිහට. උරහිස 14ක් විදිහටත්, පපු වට 32ක් විදිහටත්, ඉන වට 30ක් විදිහටත්, උකුල වට 34ක් විදිහටත්, සම්පූර්ණ උස 36ක් විදිහටත් අරන් තියෙනවා. ඔන්න ඔය මිමි ටිකෙන් තමයි අපි A-line block එක නිර්මාණය කරගන්න යන්නේ. අපි බලමු කොහොමද කරගන්නේ කියලා. වෙනද වගේම ඔයාලා මේක රෙද්ද කියලා හිතා ගන්නකො. මම රෙද්දෙත් කපලා මහාන විදිය කියලා දෙන්නම් ඔයාලට ඉදිරියේදී. දැනට මේ විදිහට කරගෙන යන්න. ඉස්ලාම් බ්ලොක් එක මම ඔයාලට කියලා දෙන්න හිතුවා. මෙන්න මේ පැත්තෙන් දිගටම රේඛාවක් ඇඳ ගන්නකො ඔයාලා. මේක නැම්ම කියලා හිතා ගන්න. අපි පළු දෙකක් නැම්ම තියෙන පළු දෙකක් විදිහට තමයි මේක නිර්මාණය කරගන්න හිතා ගන්නකො. නිසා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ උඩිනුත් මේ විදිහට රේඛාවක් ඔයාලා ඇඳ ගන්න ඕනි. මෙන්න මේ විදිහට උඩිනුත් රේඛාවක් ඇඳ ගන්නකො. හරිද? ඊට පස්සේ අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේක නැම්ම මේ පැත්ත නැම්ම විදිහට ගන්න ඔයාලා. මේක නැම්ම. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ වෙනදා වගේම උරහිස මිම්ම තියෙනවානේ. උරහිස මිම්ම 14ක් තියෙනවා. ඔන්න ඔය විදිහට ටේප් එකෙන් මේ ආධුනිකයෙක් නම් මේ විදිහට ලේසි එකම මුලින් ධම්ම කියලා දෙන්නේ. ටේප් එකෙම බෙදා ගන්න ඔයාලා. උරහිස මිම්ම අරගත්තා. උරහිස මිම්ම 14ක් තියෙනවා. 14 මේ විදිහට දෙකට බෙදනවා. හරිද? දෙකට බෙදුවට පස්සේ 7ක් එනවා. 4 මැහුම් වාසි භාගයක් එකතු කරලා මෙන්න මේ අපි උඩ ඉරේ ඇඳගත් ඉරේ මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා 7මාර. මේ 7මාර මෙන්න මේ විදිහට පල්ලෙහාට ගන්න ඔයාලා. මේ 7මාරම නැවතත් පල්ලෙහාට ගන්න. මෙන්න මේ විදිහට. හරිද? ඒ විදිහට අරගෙන ඉවර වෙලා ඔයාලා මෙන්න මේ පැත්තෙනුත් මේක මාක් කරගන්න ඕනි. 7මාර මේ පැත්තෙනුත් මාක් එක දාගන්න. මේක හරි ලේසියෙන් මාක් කරගත්තම මෙන්න මේ විදිහට මාක් කරගෙන ඉවර වෙලා ඒවා රේඛාවල් වලින් සම්බන්ධ කරන්නයි තියෙන්නේ. මෙන්න මේ වගේ වෙනද අපි බ්ලොක් අඳින්නේ මේ විදිහට තමයි මේකත් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට රේඛා වලින් සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි බලමු මේ බ්ලොක් එකේ කරවට හිතමුකෝ අපි 15ක් විතර තියෙනවා කියලා. 15ක් විතර තියෙනවනේ කරවට අපේ. ඔන්න ඔය විදිහට 15ක් තියෙනවා. ඒක බෙදනවා 4ට. මෙන්න මේ විදිහට 15 ගත්තා. ඒක බෙදනවා මේ විදිහට 4ට බෙදලා ඉවර වෙලා එනවා මට උත්තරේ 3යි 3 කාලක් විදිහට. ඒ ප්‍රමාණය මෙන්න මේ විදිහට උඩ රේඛාවේ අපි ලකුණු කරනවා කර පල්ලේ විදිහට. මේකේ කර ගැඹුර නම් අපිට එකින් එකට වෙනස් කරගන්න පුළුවන්. මම කර ගැඹුර 4ක් විදිහට තියාගෙන මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ විදිහට කොටු හැඩයකින් මේක රවුන්ඩ් කරලා ඇඳ ගන්න පුළුවන්. මම රවුන්ඩ් කරක් විදිහට තමයි මේක අඳින්නේ. ඔයාලා කැමති කර හැඩයක් මේක සඳහා දාගන්න. ඊට පස්සේ මෙතනින් අඟලක් උඩට උස්සලා ඉවර වෙලා මෙන්න මේ විදිහට ඇඳ ගන්නයි තියෙන්නේ මේක රවුන්ඩ් කරලා. හරිද? පැහැදිලි නේද ළමයි? හරි. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ පිටපස කරන් මේකම අපි ඇඳගමු. මම එකටම මේ බ්ලොක් එක නිර්මාණය කරන්නේ පිටපස සහ ඉදිරිපස. මෙන්න මේ විදිහට අඟලක් පහත් කරා. පහත් කරලා ඉවරලා ඒකත් මේ විදිහට කර්ව් කරලා ඇඳ ගන්නයි තියෙන්නේ. හරිද? ඊළඟට අපිට තියෙන්නේ උරහිස පහත් කරන්න. උරහිස දැන් පහත් කරද්දී පොඩි ප්‍රශ්නෙයි. සමහර මේ උරහිස පහත් කරනවා භාගයක්. අඟලක්, එකමාරක්, එක්ක තුන් කාලක් කොහොම පහත් කරනවනේ නේද? එතනදී ඔයාලට පොඩි ප්‍රශ්නයක් එයි. ඒක විසඳ ගන්න මම ඔයාලට මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම්කෝ. සමහර පහත් කරනවනේ භාගයක් නැත්නම් එකක්, එකමාරක් ඔය විදිහට නේද? මේක පහත් කරන්න අපේ අත්කඩ කුඩා වීමක් තමයි සිදු වෙන්නේ. හරිද? අත්කඩ ගොඩක් තද කළා මහන ඇඳුම් වල තමයි අර ගොඩක් පහත් කරන්න ඕනි. උදාහරණයක් විදිහට සාරි ජැකට් ගන්න පුළුවන් අපිට. හරිද? නැත්නම් සාමාන්‍ය ඇඳුම් වල භාගයක් පහත් කරාම උරහිසෙන් පල්ලෙහාට ප්‍රමාණවත්. හරිද? මේක ඔයාලට පැටලලා තියෙන්නේ නැති අද විසඳෙන්නත් ඇති. හරිද? තව දෙයක් තමයි කරපළල අනුව තමයි උරහිස කොච්චර පහත් කරනවද කියලා අපි ගන්නේ කරන්නේ. හරිද? හයිනෙක් ඇඳුමක් කියලා හිතන්නකෝ. ඒකේ උරහිස අපි අඟලක් පහත් කරලා ගන්න පුළුවන්. හයිනෙක් ඇඳුම් වල අපි අඟලක් තමයි පහත් කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් කරපල්ල වැඩි ඇඳුම් වල උරහිස පහත් කරන්නේ භාගයක්. හරිද? දැන් තේරෙන්නේ නැති නේද ඔයාලට උරහිස පහත් කරන්නේ කොහොමද කියලා? භාගයක් පහත් කරාම ඕනම කෙනෙක්ට ප්‍රමාණවත්. මේක සාමාන්‍ය ඇඳුම නිසා අපි මෙතන භාගයක් ඔන්න ඔය විදිහට පහත් කරනවා. පහත් කරලා ඉවර වෙලා
උරහිස මෙන්න මේ විදිහට ඇඳ ගන්නයි තියෙන්නේ. අර රේඛාවකින් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. හරිද? ඊට පස්සේ බලමු අපි අත්කට කොහොමද අඳින්නේ කියලා. අත්කර අඳින්න මේ පහත් කරපු රේඛාවින් නම් මෙන්න මේ හරියට වෙනකන් අරගෙන ටේප් එක ඒක දෙකට බෙදන්න. හරිද? මෙන්න මේ විදිහට දෙකට බෙදනවා. දෙකට බෙදලා ඉවරලා හරි මැදින් අපි මාක් එකක් දාගන්නවා. දාගෙන ඉවරලා ඇතුළට භාගයක් ගන්නවා ඔයාලා. හරිද? භාගයක් ඇතුළට අරගෙන යාළුවනේ මෙන්න මේ විදිහට ඒ භාගයේ කැපිලා යන විදිහට අඩියක් අඳිනවා. හරිද? ඒක ඉදිරිපස අත්කට. හරිද? ඊපස්සේ අපිට කරන්න තියෙන්නේ පපු වට ලකුණු කරන එක. පපු වට තියෙනවා 32ක්. මෙන්න මේ විදිහට 32 ගන්නකො ඔයාලා. මෙන්න මේ විදිහට 32ක් තියෙනවා. ටේප් එකෙන්ම ගන්න. 32ක් තියෙනවා. 32 මෙන්න මේ විදිහට හතරට බෙදනවා. මෙන්න මේ විදිහට හතරට බෙදන්න ඔයාලා. හතරට බෙදුවම 8ක් එනවා. 8ට අඟලක් එකතු කරනවා මහවුම් වාසි භාගයක් සහ බුරුල භාගයක් විදිහට. 8ක් ආවා. ඔන්න ඔය විදිහට 8 අඟලක් එකතු කරාම 9යි. ඒ 9 මෙන්න මේ විදිහට ලකුණු කරනවා. මහවුම් වාසි භාගයයි බුරුලට භාගයක් විදිහට තමයි අපි අඟලේ එකතු කරන්නේ. හරිද? ඊට පස්සේ අපි ඉන දක්වා උස. ඉන දක්වා උස අපි ගන්න උරහිස ප්‍රමාණයෙන් මේකට ගන්න පුළුවන්. හරිද? උරහිස 14යිනේ නේද? 14ට අඟල් භාගයක් එකතු කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයාලා. අඟල් භාගයක් එකතු කරන මේ විදිහට මාක් එකක් දාගෙන මෙන්න මේ විදිහට මේ මාක් එක තැනින් රේඛාවක් ඇඳ ගන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි ඇඳගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ තව ලේසි දෙයක්. උකුල වටමින්ම මාක් කරන්න ඕනේ නේද? උකුල වටමින්ම හොයාගන්න මෙන්න මෙහෙම අපිට දෙයක් කරන්න පුළුවන්. උකුල වට රේඛාව අපිට හොයාගන්න නම් මෙන්න මේ විදිහේ සම්මත වැඩක් අපිට කරන්න පුළුවන්. සම්මත ක්‍රමයක් තමයි ඉන රේඛාවේ ඉඳලා අඟල් 8ක් පල්ලෙහෙන් අපේ උකුල රේඛාව පිහිටනවා. ඔන්න ওই විදිහට මම උකුල රේඛාව හොයාගත්තා. ඊට පස්සේ එතනින් අපි ওই විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. හරි නේද? ඊට පස්සේ අපි බලමු ඉන වට මිම්ම කොහොමද ලකුණු කරන්නේ කියලා. ඉන වට මිම්ම 30ක් තියෙනවා. මොන විදිහට 30 ගන්නවා. 30 අරගෙන ඉවරලා මේ විදිහට හතරට බෙදන්න. හරිද? හතරට බෙදුවම අපිට එනවා උත්තරේ 7මාරක් විදියට. 7මාරට අඟලක් එකතු කරනවා. ඉන වට මිම්මේ ලකුණු කරනවා. 7මාරට අඟලක් එකතු කරාම 8මාරයි. අන්න ඒ විදිහට ලකුණු කරා. ඊට පස්සේ උකුල වට මිම්ම. උකුල වට මිම්ම ලකුණු කරද්දී අපිට පපු වට මිම්මට වඩා අඟලක් හෝ දෙකක් වැඩියෙන් ගත්තොත් උකුල වට මිම්ම ඒක සාමාන්‍ය මිම්මක් විදිහට ගන්නේ කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට උකුල වට මිම්ම හතරට බෙදුවා ඒකරත් අඟලක් එකතු කරලා ගන්නයි තියෙන්නේ. පපු වට මිම්මට වඩා අඟල් එකක් හෝ දෙකක් අරගෙන අපිට මාක් එකක් දාගෙන උකුල වට මිම්ම සම්මත ආකාරයෙන් ලකුණු කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් උකුල වට මිම්ම අරගත්තා ඒක හතරට බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරන්න. ඔය දෙආකාරයෙන්ම කරගන්න පුළුවන්. ඔය විදිහට ඔයාලා කැමති ආකාරයකින් කරගන්න. මම මේ විදිහට උකුල වට මිම්මත් ගන්නවා. උකුල වට මිම්ම 34ක් තියෙනවා. මෙන්න මේ විදිහට 34 අරගෙන හතරට බෙදන්න. හතරට බෙදලා අඟලක් එකතු කරන්නයි තියෙන්නේ. 8මාරක් ආවා. 8මාරයි මෙතන ඔන්න අඟලක් එකතු කරන්න 9මාරයි. නැත්නම් ඔයාලට පපු වට මිම්මට වඩා අඟලක් හෝ දෙකක් වැඩියෙන් උකුල වට මිම්ම ලකුණු කරලා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ඇඳගත්තනේ නේද? ඊට පස්සේ අපිට තියෙන්නේ සම්පූර්ණ උස ලකුණු කරන්න. සම්පූර්ණ උස ලකුණු කරද්දී අපි වාටියේ මැහෙන්න එකමාරක් තියලා තමයි සම්පූර්ණ උස ගන්න ඕනි. සම්පූර්ණ උස මගේ 36ක් තියෙනවා. මෙන්න මේ විදිහට 36ට එකමාරක් අපි එකතු කරලා ගමු. 36යි එකමාරයි 37මාරක් එනවා. හරිද? 37මාරෙන් ඔන්න ඔය විදිහට මාක් එකක් දාගෙන සම්පූර්ණ උස ලකුණු කරලා ඇඳ ගන්න තමයි තියෙන්නේ මේ විදිහට රේඛාව. හරි නේද? පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා ඔයාලට. මම ඉදිරියේ දිනවලදී ඒ ලයින් ගවුමක් රෙද්ද තියලා කපලම අඳින විදිය කියලා දෙන්නම් ඔයාලට. මහන විදියත් ඒකාරයෙන්ම කියලා දෙන්නම්. මම ඒ විදිහට කියලා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මම අද තමයි මේ විදිහට ඔයාලා බ්ලොග් එකකින් ගොඩක් පැහැදිලි වෙයි කියලා නිසා තමයි ඒ ලයින් ගවුමක බ්ලොග් එක කොලේ ඇඳලා පෙන්නන්න හිතුවේ. හරි නේද? ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සම්පූර්ණ උසෙත්. සම්පූර්ණ උසෙත් උකුල වට මිම්ම දැන් ආවේ ප්‍රමාණයට වගේ දෙකක් හෝ තුනක් වැඩි කරලා ලකුණු කරන්න පුළුවන්. උකුල වට මිම්ම 9මාරක් ආවනේ නේද? 9මාරට වඩා එක්ක අඟල් 3ක් 2ක් නැත්නම් ඔයාලට රෙද්දේ පල්ල තියෙන ප්‍රමාණයටම ගන්න පුළුවන්. මේ විදිහට අපි තියලා මාක් එකක් දා ගන්නවා දෙකක් හෝ තුනක්. ඔයාලට වැඩි කරගන්න ඕන නම් යට කොටස ටිකක් ලොකුවට ගන්න ඕනි කියලා හිතනවා නම් ඒ විදිහට වැඩි කරලා ගන්නත් පුළුවන්. හරිද? ඔයා කැමති ආකාරයෙන් ඒක ගන්න පුළුවන්. මම මේ විදිහට ලකුණු කරගත්තා.
ඊට පස්සේ මේක දැන් රේඛා වලින් යා කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට රේඛා වලින් සම්බන්ධ කරගන්න. උකුල වටේ ඉඳලා ටිකක් හැඩකල මේ විදිහට ලස්සනට අඳ ගන්න තියෙන්නේ. හරිද? ඊළඟට තියෙන්නේ අපිට පොඩි දෙයක්. මෙන්න මේ වාටියේ කොටසෙන් අඟලක් විතර උස්සලා අපිට යට කොටස පොඩ්ඩක් හැඩ කරගන්න වෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ගෙවි යන ආකාරයට අඳ ගන්න. හරිද? ඔන්න ওই විදිහට තමයි අපි A line frock එකේ යට කොටස නිර්මාණය කරගත්තේ. අපි දැන් බලමු අත්කට කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් අත්කට කොටසේ අපි මුලින්ම මම කියලා දුන්නා මේ හරියේ ඇතුළට වරගෙන භාගයක් අරගෙන ඉස්සෙල්ලා මම කියලා දුන්නනේ ඔයාලට මේ හරියෙන් ඇතුළට භාගයක් අරගෙන ඇල ඉරක් අඳින්න කියලා නේද? ඊට පස්සේ අපිට තියෙන්නේ ඇල ඉර ඇඳපු තැනින් මෙන්න මේ විදිහට දෙකක් විතර තියලා මෙතනින් 3 කාලක් විතර උඩට උස්සලා ඉදිරිපස අත්කට මෙන්න මේ විදිහට කර්ව් කරලා අඳ ගන්න. පැහැදිලි නේද? මෙතනින් 3 කාලක් තියන්න මේ මුල්ලේ ඉඳන් උඩට ඊට පස්සේ මෙතනින් දෙකක් වගේ තියලා ඒ ප්‍රමාණයෙන් අත්කට රේඛාව ලස්සනට අඳ ගන්න. ඊට පස්සේ මෙතන ඉඳලා අඟලක් තියලා පිටිපස අත්කට ලස්සනට කර්ව් කරලා අඳ ගන්නයි තියෙන්නේ. හයි නේද? පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා A line frock එකේ බ්ලොක් එක. හයි නේද? පැත්ත නැම විදිහට ඔයාලා ගන්න. හරි. එහෙනම් මම නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔයාලට ඉදිරි දිනක රෙද්දෙම තියලා මේක කපා ගන්නෙ කොහොමද? මහගන්නෙ කොහොමද කියලා පාඩම් ටිකක් අරන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් සමගින් සමුගන්නවා. ඔයාලා හැමෝටම මගේ වීඩියෝ බලනකොට හුඟක් ආදරෙයි.